අනේ තාත්තේ මාවත් එක්කන් යන්නකෝ. තාත්තා යන්නේ තදනේ පුතේ. වෙන දවසක මගේ පුතාව අරගෙන යන්නම් හොඳද? සේන මාම තැනක් දෙන්නම් කිව්වද? අනේ ඔව්. උන් දැන් මටත් වඩා වැඩේට උනන්දුයි. සේන මාමා කියන විදියට තව එක කුමුඩු වෙලෙන්දියක් එතන වෙලදාම් කරනවලු. එහෙමද? එහෙනම් ඔයාට එයත් එක්ක කතා වෙලා එයාගේ ගානට විකුණන්න වෙයි නේද? බලමුකෝ. කොහොම වුණත් මට පොඩි ලාභයක් තිබුණාම ඇති. අසාධාරණව වෙලදාම් කරන්න මං කැමති නෑ. අනේ තාත්තේ කොමඩු හැදුනත් හරි එක ගෙඩියක්වත් අම්මා අපිට දුන්නේ නෑනේ. මොකද්ද මේ දුව කියන්නේ? නෑ මහත්තයා වෙලඳාමට වෙන් කරපුවා ඉඳුල් කරන්න හොඳ නෑනේ. ඒකයි මම නොදුන්නේ. අම්මා කියන කතාව ඇත්ත මගේ දුවේ. ඒ කියන්නේ අපිට කුඹුරු කාණ්ඩ දෙන්න ඇද්ද? හරි හරි. මං අද වෙලදාමේ ගිහින් එනකොට දුවටයි පුතාටයි ගෙඩි දෙකක් අරන් එන්නම්කෝ. හොඳමයි තාත්තේ. එහෙනම් ඔයා පරිස්සමෙන් ගිහින් එන්න. දැන් ඔයාට කොහොමද තාත්තේ? දැන් නම් ටිකක් හොඳයි මගේ පුතේ. වෙද මහත්තයා කිව්ව විදියට බෙහෙත් ටික බොන්න. ඒක නෙමෙයි. කොමඩු වෙලදාම කවද්ද පටන් ගන්නෙ? හෙට ඉඳන්ව පටන් ගන්න බැලුවේ තාත්තේ. ඒක හොඳයි. මගේ පුතාට වරදින්නේ නෑ. මටත් පුළුවන්කමක් තිබුණා නම් මාත් නෑ විදින් ඉන්නේ නෑ පුතේ. මං ඒක දන්නවා තාත්තේ. සාධාරණ ගානකට විකුණන්න බලන්න. ඔය නගරෙට එන්නෙත් අවට ගම් වල දුප්පත් මිනිස්සු. ඒ අයටත් ගන්න පුළුවන් ගානකට විකුණන්න. මං ඒක දන්නවා තාත්තේ. තාත්තා හැමදාම කියනවා වගේ අසාධාරණ මුදල් උපයලා කවදාවත් හරියන්නේ නැහැ. මට උඹ ගැන ආඩම්බරයි මගේ පුතේ. මෙතනද කියපු තැන මාමේ? ඔව් පුතේ. පුතා මෙතන වෙලදාම් කරන්න. එයා පැත්තට වෙන්න තව වෙලෙන්දෙක් ඉන්නවා. අනේ යාට ගොඩක් පින් මාමේ. නගරයට ඇවිත් ගියාට වෙලඳාමට අලුත් නිසා පොඩ්ඩක් බයයි වගේ. පුතාගේ තාත්තගේ නම කිව්වොත් මේ වෙලඳාමේ නොදන්න කෙනෙක් නැහැ. පුතා බය නැතුව කරන් යන්න. මම කට්ටියට කියාගෙන යන්නම් අප්පුහාමිගේ පුතා ඉන්නේ කියලා. අනේ හොඳමයි මාමේ. මේ කොමඩු කීයද? රුපියල් 50යි නෝනා. 50යි කිව්වේ කිලෝ එකක්ද? අනේ නෑ නෝනා. ඕනම ගෙඩියක් 50යි. මට ගෙඩි දෙකක්ම දෙන්න. හොඳමයි නෝනා. පුතේ ඔයාගේ ගණන් නම් හරිම සාධාරණයි. මට ගෙඩි 3ක්ම දෙන්න. එන්න නෝනා එන්න මත්තයා ලාභයට කොමුඩු හැමදාම නෑ හැම තැනම නෑ. එන්න. මේ කොමඩු කීයද මුදලාලි? නෝනට දෙන්නම් කිලෝ එකක් 150 ගානේ. මොකද කියන්නේ හැමදාම නෑ හැම තැනම නෑ. ගණන් වැඩි නැද්ද මුදලාලි? දෙන්න පුළුවන් ගාන තමයි කිව්වේ නෝනා. නෝනට එපා නම් නෝනා යන්න. කොමුඩු කීයද අයියේ? මොනවද මල්ලි උදේ පාන්දර ගණන් ආන්නේ? කිලෝ එක 150යි. කොච්චරද ඕනේ? ඒයි කොහෙද යන්නේ? ඕම ඉන්නවා. උපාලි අයියා. අද නම් වාසි වගේ නේද? මොන වාසියක්ද බං? වෙනදා මේ වෙනකොට කිලි 10ක් හරි විකිනිලා. අද එකක්වත් තාම දී ගන්න බැරුණානේ. එතකොට අර කවර ගණන් පුරවන් ගියේ? උපාලයාගේ නෙමෙයිද? මොනවද බං කියන්නේ? ජූටියෝ. ගිහින් බලන්න කවුද අපි අරින්න තව කොමඩි විකුණන්නේ කියලා. හොඳමයි උපාලි අයියේ. මොකෝ සීන් එක? මෑන් හොයාගත්තද? හොයාගත්තා. අන්න අරේ දන්සල් වගේ බෝලිම. මිනිහා ගෙඩියක් 50 ගානේ දෙන්නේ. උපාලි අයියට කියන්න මාත් ගෙඩි දෙකක් තියන්න කිව්වා. යමු බලන්න. ඒක නෙමෙයි. මූට මේව විකුණන්න දුන්නත් අපි ඉවරයි. දැන් උතන ප්‍රශ්න දාගත්තොත් මිනිස්සු වට වෙලා අපිට ගහයි. මිනිස්සු අඩු වෙනකන් ඉඳලා මිනිහව ගිහින් හම්බෙමු. විල්බර්ට් කියන කතාව ඇත්ත. අපි ගිහින් පස්සේ එමු. අන්න අම්මේ තාත්තෙනවා. මොකද උනේ මහත්තයා? සේන මාමා හිටියද? අනේ යවුනෝනේ. කොමුරු ටිකක් දෙයියේ නේ කියලා වරුවක් යන්න කලින් විකුණුණා. අපිට කුඹුරු ගෙනාව නැද්ද තාත්තේ? අනේ මට අමතකුණා ළමයිනේ. හෙට තාත්තා අනිවාර්යෙන් අරන් එනවා. හොඳද? හා ගිහින් ඉස්කෝලේ වැඩක් කරන්න. තාත්තා ආවා විතරයි. තව වෙලෙන්දෙක් ඉන්නවා කිව්වා නේද? මහත්තයත් එක්ක කතා කරාද? ඔහේ කවුරුවත් ආවේ නැහැ. අනික ආපු සෙනෙක හැටියට ආවත් කතා කරන්න වෙලාවක්වත් තිබ්බේ නැහැ. කෝ තාත්තා නැගිටලාද?
ඔව් අර නැගිටලා ඉන්නේ. ගිහින් කතා කරන්න. පුතා ආවද කියලා කීප සැරයක්ම මගෙන් ඇහුවේ. කොමරු ටික ඉක්මනින් විකුණුනා කිව්වම එයාට සතුට හිතෙයි. මං ගිහින් කතා කරන්නම්. මේ ඉන්නේ. අපි දමුන්න හම්බෙන්න හිටියේ. ඔයාලා කවුද? මම තමයි කොමඩු උපාලි කියන්නේ. මට ආරංචියක් ලැබුණා තමුන් ගොඩක් අඩුවට කොමඩු විකුණනවා කියලා. එතකොට අයියාදර කොමඩු විකුණන අනිත් කෙනා කිව්වේ. ඔව් ඒ අපි උපාලේ තමා. තමුන් ගෙඩිය 50 ගාන දුන්නම අපි කීයටද දෙන්නේ? ඉතින් ඔයාලත් ඒ ගානටම දෙන්න. දැක්කද මේක ඇකට? එතකොට තමුන් කියන ගානට අපි කරන්න ඕනේ. ඒක තමයි මටත් ඔයාලෙන් අහන්න තියෙන්නේ. මේ යාළුවා කිලෝ එකක් 200 ගාන දෙනවා. කතාව එතනින් ඉවරයි. තේරුණාද? මොකක්? කිලෝ එකක් 200 ගානේ? දෙයියනේ. හරිම අසාධාරණයි. ඒ කතාව වැඩක් නැහැ. ඒ ගානට දෙන්න බැරි නම් නගරවල දාන්න බෑ. තේරුණාද? අනේ ඔයා අදත් කොමුඩු අරන් ආවද? ඔයාගෙන් ඊයේ ගත්තු කොමුඩු හරිම රසයි. බොහොම ස්තුතියි නෝනා. මට අදත් කොමුඩු ගෙඩි දෙකක් දෙන්න. රුපියල් 100යි නේද ගාන? 100යි ඔව් නෝනා 100ක් දෙන්නකෝ. අනේ මේ ළමයෝ මට කන්න යමක් දෙන්න බලවන්ද? දවස් ගානකින් මුකුත් කාලා නෑ නොවෑ. අනේ ආච්චි අම්මේ මල් ළඟ තියෙන කොමුඩුනේ. මං ඔයාලට කඩෙන් කෑමයක් අරන් දෙන්නම්. අනේ ළමයෝ කොමුඩු කෑල්ලක් ආපු කාලයක් මතක නෑ නොවෑ. අනේ එහෙමද? එහෙනම් ඔයා මේ කොමුඩු ගෙඩිය අරන් යන්න. මෙතන කෑමයක් ගන්න සල්ලි වගේකුත් තියෙනවා. ඒකත් අරගන්න. පුතාට බොහෝම පිං වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. උපාලේය එනකොට නම් හරියන්නේ නැහැ වගේ. අර වෙලෙන්ද කියන දෙයක් අහන්න නැති පාටයි. මට හොඳ අදහසක්. චූටියෝ ගිහින් අර වෙලෙන්දට කියන්න සේන මාම මාවුලෑල් ළඟට පොඩ්ඩක් එවිත් යන්න එන්න කිව්වා කියලා. විල්බර්ට් මල්ලි ඔයා පොඩ්ඩක් මෙතන බලාගෙන ඉන්නවා. මං අර ඒ කොමුරු ටික පොළොවට සමතලා කරලා එන්නම්. හොඳයි උපාලේය. ඉතින් මේ විදියට උපාලි සිරිල්ගේ කොමුරු ටික පොළවේ ගසා විනාශ කරන්න පටන් ගත්තා. සේන මාමේ මොකෝ හදිසියක්ද? ඇයි ළමයෝ මොකෝ මේ? ඒක තමයි මාත් අහන්නේ. කවුද ඇවිත් සේන මාමා ඇවිත් යන්නේ කියලා පණිවිඩයක් දුන්නා. ඒකයි මං ආවේ. කවුරු හරි පුතාට බොරුවක් කියලා. මම කාටවත් එහෙම කිව්වේ නෑ. පුතා ගිහින් කොමුරු ටික විකුණ ගන්න. මං හවස් වෙලා ගෙවල් පැත්තේ එන්නම්කෝ. අප්පු හාමියක් දැක්කේ නෑ ගොඩ කාලෙකින්. හොඳයි මාමි. එහෙනම් මාමා හවස එන්නකෝ. දෙයියනේ කවුද මේ අපරාධ කරේ? කොමුඩු සේරම විනාශ කරලා. කවුරු හරි කොමුඩු ටික විනාශ කරලා නේද දරුවෝ? දැන් මං කොහොමද හිස් අතින් ගෙදර යන්නේ? සේරම විනාශයි. මෙන්න මේ කොමුඩු ගෙඩිය තියාගන්න. කොමුඩු ගේනකන් දරුවා බලන් ඉන්නව නේද? ඒත් කොමුඩු ගේනකන් දරුවෝ බලන් ඉන්නවා කියලා ඔයා කොහොමද දන්නේ? මට එහෙම හිතුණා ළමයෝ. ගේම් මේක දෙන්න. මේ වෙච්ච පාඩු නිසා ආයෙත් මට කොමුඩු වෙලදාම කරන්න බැරි වෙයි. ඒ නිසා ඔයා මොක තියාගන්න. අනික මම මොක දුන්නේ හිත සතුටින්. ළමයිගේ හිත රිදන්න එපා. මෙන්න මේක ගිහින් දෙන්න. වෙච්ච දේ ගැන වද වෙන්න එපා. හිත හොඳ මිනිසුන්ට කවදාවත් වරදින්නේ නෑ ළමයෝ. මොකෝ මේ මූණ අමුතු වෙලා? ආදුවේ මේක මල්ලිත් එක කපාගෙන කන්න. තාතා දෙකක් කියනානේ කිව්වේ. පුතේ මොකද මේ? තාත්තා එකක් හරි ගෙනාවනේ. මට හෙට ඉඳන් වෙලඳාම යන්න බැරි වෙන්න ඕනේ. ඒ මොකද? කවුරුත් මුකුත් කිව්වද මහත්තයා? අද කවුරු හරි මගේ කොමුඩු සේරම පොළවේ ගහලා පොඩි කරලා තිබුණා. මට තියෙන දුක මං කාටවත් අසාධාරණව වෙලඳන් නොකර ඇයි දෙවියන් මට මෙහෙම කරන්නේ? ඉතින් ඔයාට කාව හරි සැකද? මං කාව කියලා සැක කරන්නද නෝනේ? මට තියෙන දුක හෙට වෙලඳන් කරන් නගරට යන්න වෙන්නේ නැහැ මට. මම නම් කියන්නේ අපි අදම ගිහින් පොලිසියට පැමිණිල්ලක් දාමු. අපි මොකටද කාටවත් බයේ ජීවත් වෙන්නේ? අම්මේ මෙහෙට පොඩ්ඩක් එන්නකෝ. අනේ හැබෑවට අක්කයි මල්ලි රණ්ඩු නොකර ඉන්න බැරිද පොඩ්ඩක්වත්? එන්නකෝ අම්මේ බඩුවක් පෙන්නන්න. මොකෝ මේ කෑ ගහන්නේ? මේ බලන්න අම්මේ
කොමුඩු ගෙඩිය පිහියෙන් කපන්න හැදුවා විතරයි. මේක දිලිසෙනවා. හැබෑව නේන්නම් මේක රත්තරන්. ඒ කියන්නේ හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් දෙයියෝද මට පිට උනේ. තාත්තේ අපි මේක කපලා බලමු. හරි පුතේ අපි කපලා බලමු. රංකාසි මේ බලන්න මහත්තයා කොමුඩු ගෙඩිය ඇතුලේ රංකාසි.